Hi everyone, welcome back to our YouTube channel. ඔන්න අද මං හිතුවා ඔයාලව අරගෙන යන්න කටාර් වලට. නෑ. කටාර් එයාර්වේස් වල කොහොමද ෆ්ලයිට් එකක් බුක් කරන්න කියලා පෙන්වන්න තමයි අද මං ඔයාලව එක්කගෙන යන්නේ. මං ඔයාලට එක එක જાති ෆ්ලයිට් බුකින්ග්ස් කරන්නේ කොහොමද කියලා වෙන වෙනම වීඩියෝස් වලින් පෙන්නලා තියෙනවා. හැබැයි අද මං හිතුවා කටාර් එයාර්වේස් එකකින්ම ඔයාලා ෆ්ලයිට් එකක් බුක් කරනවා කියලා ඩිසයිඩ් කළොත් ඒක කොහොමද බුක් කරගන්නේ කියලා. මුලින්ම අපි කරන්නේ ෆ්ලයිට් එක බුක් කරගන්න වෙබ්සයිට් එකට යන්නේ. මම මුලින්ම සර්ච් කරනවා කටාර් එයාර්වේස් කියලා. කටාර් එයාර්වේස් කියලා Google සර්ච් කරාම ඔයාලට කටාර් එයාර්වේස් වෙබ්සයිට් එක සජෙස්ට් වෙනවා www.qatarairways.com කියලා. අන්න ඒ වෙබ්සයිට් ලින්ක් එක ක්ලික් කරන්න ඕනේ. මේ වෙබ්සයිට් එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට ආව හෝම් පේජ් එකට අරගෙන යනවා. හෝම් පේජ් එකේ ඔයාට from to සර්ච් කරන්න පුළුවන්. from එකේදී අපි සිලෙක්ට් කරන්නේ අපි කොහේ ඉඳලාද ෆ්ලයි කරන්නේ. අපේ ඩිපාර්චර් ෆ්ලයිට් එක අපි ගන්නේ කොහෙන්ද? එකේ අපේ තියෙන්නේ අපේ ඩෙස්ටිනේෂන් කොහෙන්ද ඔයා ලෑන්ඩ් කරන්නේ. ඊට පස්සේ ඩිපාර්චර් and return dates ටික ඔයා සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ පැසෙන්ජර්ස්ලා ගාන සිලෙක්ට් කරන්නත් ඕනේ. මෙතෙන්දී මම අපේ අම්මටයි තාත්තටයි ඉතාලියේ ඉඳලා කොළඹට ඉතාලියේ ඉඳලා ලංකාවට ෆ්ලයි කරන්න තමයි මේ ෆ්ලයිට් එක බුක් කරේ. එතකොට එක්කෙනෙක් වෙන වෙනමම ෆ්ලයිට් එක බුක් කරන්නේ නැත්. මම මේ දෙන්නටම එකට තමයි ෆ්ලයිට් එක බුක් කරන්නේ. මේකේ ටිකක් වාසියක් තියෙනවා. ඒ තමයි අපි ගෲප් එකක් විදිහට ට්‍රැවල් කරනකොට අපි ගෲප් එකටම එකපාර එකට ෆ්ලයිට් එක බුක් කරනවා නම් ගොඩක් වෙලාවලදී බජට් එයාලයින්ස් වල නෙමෙයි අනිත් හැම එයාලයින් එකකම අපි චෙක් ඉන් වෙන වෙලාවෙදී එක ළඟ සීට්ස් තමයි අපිට සජෙස්ට් කරන්නේ. එහෙම නැත්නම් අපි එක ළඟ සීට්ස් පර්චේස් කරන්න ඕනේනේ. හැබැයි අපි මේ විදිහට ගෲප් පර්චේස් එකක් කළාම ෆ්ලයිට් බුකින් එකේදීම අපිට චෙක් ඉන් එකේදී ෆ්ලයිට් එකේ සීට් සජෙස්ට් කරන්නේ සීට් බුක් කරන්නේ එක ළඟ සීට්ස්. දැන් ඔන්න මං පැසෙන්ජර්ස්ලා දෙන්නෙක්ව සිලෙක්ට් කරලා ෆ්ලයිට් එක සර්ච් කරන්න තමයි හදන්නේ. දැන් අපි බලමු අපි ෆ්ලයිට් සර්ච් කරන්නේ කොහොමද. මම ඒකේ ෆ්ලයිට් සර්ච් කියන බටන් එක ක්ලික් කරා. ඒ ක්ලික් කරාට පස්සේ මට මෙන්න මෙතන පෙන්නනවා. දැන් මම සිලෙක්ට් කරේ ජනවාරි 27 එහෙන් ඇවිල්ලා පෙබරවාරි 17 ලංකාවෙන් යන්නනේ. අන්න ඒ පීරියඩ් එකට මොනවාද තියෙන ෆ්ලයිට්ස් කියලා. මේ මුලින්ම තියෙන්නේ මෙතන ලෝඩ් වෙන්නේ ජනවාරි 27. ඒ කියන්නේ අපේ ඩිපාර්චර් ෆ්ලයිට්ස් ටික තමයි මෙතන ලිස්ට් කරන්නේ. ඩිපාර්චර් ෆ්ලයිට් එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ෆ්ලයිට්ස් කීපයක් සජෙස්ට් වෙනවා. හැබැයි මම මුලින්ම බැලුවේ ලේಓවර් ටයිම් එක. මොකද අම්මයි තාත්තයි දෙන්න ෆ්ලයි කරන නිසා එයාලට ලොකු ලේಓවර් එකක් තිබ්බහම එක්සෝස්ට් වෙනවා. ඒක නිසා අඩුම තියෙන ලේಓවර් ටයිම් එක බලලා තමයි මම මේ ෆ්ලයිට් එක බුක් කරන්නේ. අන්න එතෙන්දී මම මේ ඉකොනොමි ෆ්ලයිට් එකක් තමයි බුක් කරන්නේ. ඉකොනොමි කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාට සජෙස්ට් වෙනවා පැකේජස් 3. මේ තියෙන්නේ යාළගේ එක එක පැකේජස් ඉකොනොමි ක්ලාස් එකේ. මේ පැකේජස් වල ගණන් වෙනස් වෙනවා. ඒ ගණන් වෙනස් වෙන ප්‍රයිසස් වෙනස් වෙන්නේ පැකේජ් එකට අදාළව තියෙන බෙනිෆිට්ස් බේස් කරලා. සමහර වෙලාවල් වලදී මේ එක පැකේජ් එකක ලගේජ් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අපිට හම්බ වෙන මයිල්ස් ප්‍රමාණය. ඒ කියන්නේ අපිට කටාර් එයාර්වේස් එකේ ලොගින් එකක් තියෙනවා නම් අපේ account එකට ඇඩ් වෙනවා මයිල්ස්. එතකොට අපිට ඒක ඉස්සරහට ඊළඟ පර්චේස් එකේදී යූස් කරන්න පුළුවන්. ඒකෙන් අපිට ඩිස්කවුන්ට් එකක් එහෙමත් හම්බ වෙනවා. අන්න ඒ වගේ එක එක බෙනිෆිට්ස් වෙනස් වෙනවා මේ එක එක පැකේජ් එකේ. ඊට පස්සේ මම ෆ්ලයිට් ඩීටේල්ස් කියන ඔප්ෂන් එක ක්ලික් කරාම එතන ෆ්ලයිට් ඩීටේල්ස් කියන වර්ඩින් එක ක්ලික් කරාම මට බලා ගන්න පුළුවන් මේ ෆ්ලයිට් එකේ ඩිපාර්චර් ටයිම් එක, ලේಓවර් එක කොච්චරද, ඊට පස්සේ අරයිවල් ටයිම් එක, මේ හැම ඩීටේල් එකක්ම බලා ගන්න පුළුවන්. එතකොට ෆ්ලයිට් ටයිම් එක හැම ෆ්ලයිට් එකකටම අප්ඩේට් වෙලා තියෙනවා. මොන එයාපෝට්ස් වලින්ද ෆ්ලයිට්ස් තියෙන්නේ, ඊට පස්සේ මේ එයාක්‍රාෆ්ට් එකේ ජාතිය එක එයාබස් එකක්ද, බෝයින් ෆ්ලයිට් එකක්ද, එහෙම කියලා එයාක්‍රාෆ්ට් එකේ ජාතිය පවා අපිට මෙතන බලා ගන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ එක එක පැකේජස් වල මොනවාද තියෙන ඩිෆරන්සස්. එතකොට පළවෙනි එක තමයි flight or date changes for a fee. ඒ කියන්නේ flight එක අපි change කරනවා නම් date එක change කරනවා නම් අපි fee එකක් ගෙවන්න ඕන. අපි ආපහු සල්ලි ගෙවලා තමයි අපි date changes ටික කරගන්නේ. දෙවෙනි පැකේජ් එකේ එහෙම නැහැ. අපිට free of charge පළවෙනි change එක කරන්න පුළුවන්. තුන්වෙනි පැකේජ් එකේ unlimited changes අපිට flight එකේ කරන්න පුළුවන්. ඒ වගේම මේකේ price එකත් වැඩි. ඊට පස්සේ දෙවෙනි feature එක තමයි දෙවෙනි benefit එක තමයි cancellation within 24 hours of booking without fees. එතකොට අපිට පළවෙනි පැය 24 ඇතුළත booking එක දාලා පළවෙනි පැය 24 ඇතුළත flight එක cancel කරන්න පුළුවන් without any fee. cancellation fee එකක් ගන්නෙ නැහැ. හැබැයි ඒ වගේම තුන්වෙනි package එකේ තියෙනවා cancel at any time without fees. ඒ කියන්නේ අපිට ඕනම වෙලාවක මේ flight එක cancel කරන්න පුළුවන්. අපි flight එකක් cancel කරනකොට normally අපි pay කරන්න ඕනේ at least 50% වත් flight එකේ
amount එක. හැබැයි මේ විදිහට එක එක benefits අපිට දීලා තියෙනවා 24 hours without charge cancel කරන්න පුළුවන්. එහෙම නැත්නම් cancel at any time. තුන්වෙනි benefit එක තමයි checked baggage එක. checked baggage එක පළවෙනි package එකේ අපිට තියෙන්නේ 25 kilograms. දෙවෙනි එකේ තියෙනවා 30 kilograms. තුන්වෙනි එකේ තියෙනවා 35 kilograms. අපිට additional luggage add කරගන්න පුළුවන්. හැබැයි මෙතන අපිට තියෙන්නේ අපේ මේ package එක ඇතුළෙම මේ amount එක මේ check baggage amount එක තමයි අපිට allow කරන්නේ. ඊට පස්සේ අපේ hand luggage එකේ amount එක piece එකයි kilo 7යි. ඒක හැම package එකකටම common apply වෙන්නේ. ඊට පස්සේ seat selection. seat selection එක පළවෙනි package එකේදී charge එකක් තියෙනවා. අපි seats book කරනවා නම් ඒකට pay කරන්න ඕනේ. දෙවෙනි package එකේදී standard seats ඔක්කොම free of charge තියෙන්නේ. හැබැයි අපි preferred seat එකකට යනවා නම් ඒකට payment එක කරන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි package එකේදී standard seats, preferred seats මේ හැම එකක්ම free of charge අපිට book කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන upgrade with Avios කියන්නේ Qatar Airways එකේ තියෙන point system එක. ඒකට තමයි අපේ miles එහෙමත් add වෙන්නේ. මං 25 kilograms ඇති නිසා මං select කරන්නේ පළවෙනි package එක. පළවෙනි package එකේ selection එක කළාට පස්සේ අපිව redirect වෙනවා return flights වලට. return flights වලත් මේ විදිහටමයි return flight එකෙත් අපිට එක time එක අනුව packages අනුව pricing වෙනස් කරලා පෙන්නනවා. මම මෙතන හොයන්නේ අඩුම ගාන. ඒ කියන්නේ මේ amount එක මෙතන මේ පෙන්නන්නේ එක flight එකක amount එක. හැබැයි මම passengers ලා දෙන්නේ දාලා තියෙන නිසා තමයි මෙතන ටිකක් ලොකු amount එකක් පෙන්නන්නේ. එහෙම නැත්නම් ඔතන flight එකේ ගාන පෙන්නන්නේ half. තෙන්දිත් අර කලින් වගේම තමයි flight එකේ අපිට බලන්න පුළුවන් මොනවාද තියෙන benefits එක එක package එකට කියලා. මම අර කලින් කිව්වනේ ඔයාලට මේ flight එකේ මෙතන පෙන්නන්නේ ඒ එක flight එකකට price එක කියලා. ඒ කියන්නේ අපේ departure flight එකේ price එක තමයි කලින් පෙන්වන්නේ. මේ පෙන්නන්නේ අපේ return flight එකේ price එක. ඔන්න දැන් මම return flight එකත් select කරලා proceed කරා. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා adult 1 2 කියලා passengers ලා දෙන්නෙක්ගේ details enter කරන්න පෙන්නනවා. ඒ කියන්නේ මම passengers ලා දෙන්නෙක්ව select කරා. ඒ passengers ලා දෙන්නගෙම details ටික වෙන වෙනමම enter කරන්න කියලා තමයි මෙතන පෙන්නන්නේ. මම adult 1 කියන එක click කරලා දැන් මේ proceed කරනවා data enter කරන්න. එතෙන්දී title එක select කරන්න ඕනේ. title එක select කරාට පස්සේ gender එක male ද female ද ඊට පස්සේ first name එකයි middle name එකයි enter කරනවා. මේක passport එකේ තියෙන විදිහට හරියටම enter කරන්න ඕනේ. ඒ වගේම last name එක enter කරනවා. last name එක කියන්නේ අපේ surname එක. ඊට පස්සේ date of birth enter කරනවා. nationality එක enter කරන්නේ country එක base කරලා Sri Lankan ද නැත්නම් ඔයාගේ residence country එක තමයි මෙතන select කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ passport number එක enter කරන්න ඕනේ. passport එක expire වෙන්නේ කවද්ද කියලා enter කරන්න ඕනේ. normally අපි කොහේ හරි fly කරනවා නම් ඒ රටට fly කරන්න කලින් visa එකකට උනත් fly කරන දවසේ ඉඳලා මාස 6ක් යනකම් අපේ passport එක valid වෙන්න ඕනේ. සමහර රටවල් වලට passport එක මාස 3ක් valid වුණාම ඇති. මේ විදිහට passport expiry date එක ඉල්ලන්නේ ඒගොල්ලෝ අන්න ඒකයි. ඊට පස්සේ මෙතන අපේ frequent flyer කවුද කියලා select කරන්න ඕනේ. මෙතන ඔයාලගේ frequent flyer Sri Lankan Airlines, Emirates මොකක් හරි වෙන්න පුළුවන්. අන්න ඒ airline එක select කරලා ඔයාලගේ frequent flyer number එක enter කරන්න. මේ details ටික enter කරලා ඉවර වෙලා මම click කරනවා save and continue. save and continue කියලා click කරාම පළවෙනි passenger ගේ details ටික complete වෙලා දෙවෙනි passenger ගේ details ටික enter කරන්න මට පෙන්නනවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනි passenger ගේ details ටික update වුණා කියලා green tick එකක් කියනවා. දෙවෙනි passenger ගේ details ටික update වෙන ගමන් කියන එක තමයි මේ edit කියන option එකෙන් පෙන්නන්නේ. අපි දෙවෙනි passenger ගේ details ටිකත් කලින් වගේම enter කරගෙන යනවා. ඊට පස්සේ මම ඒ passenger ගේ details ටිකත් enter කරලා save and continue කියන එක click කරනවා. save and continue click කරාට පස්සේ අපිට පෙන්නනවා passenger ගේ contact details enter කරන්න කියලා. මේ contact details enter කරනකොට ගොඩක් වෙලාවදී අපි emergency contact එකක් තමයි enter කරන්නේ. මෙතන email address එකයි mobile number එකයි enter කරන්න ඕනේ. හරිම important දෙයක් මේක. මොකද මොකක් හරි හදිස්සියක් වුණොත් මොකක් හරි කරදරයක් වුණොත් මෙන්න මේ emergency contact එකට තමයි ඒගොල්ලෝ call කරන්නේ. ඊට පස්සේ අපි දැන් pay කරනවද නැත්නම් පස්සේ pay කරනවද එහෙම කියලා අපිට select කරන්න පුළුවන්. මෙතන මං pay now කියන option එක select කරනවා. මොකද මට මේ flight එක hold කරලා තියාගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපිට hold කරලා තියාගන්නවා කියන්නේ හිතන්නකෝ අපි දැන් මේ flight booking document එක ගන්න visa එකකට කියලා. එහෙම නැත්නම් අපි temporary booking එකක් මේ දාන්න කියලා. අන්න ඒ වගේ වෙලාවල් වලදී අපිට මේ booking එක hold කරලා තියාගන්න පුළුවන්. hold කරලා තියාගන්නකොට ඔයා පොඩි amount එකක් flight එකේ
amount එක ගෙවන්න ඕනේ නැහැ. පොඩි amount එකක් තමයි ගෙවන්න ඕනේ. flight එක hold කරලා තියාගන්න. හැබැයි ගොඩක් වෙලාවල් වලදී 72 hours වලින් නැත්නම් 48 hours වලින් මේ booking holding එක නැතුව යනවා. ඒක cancel වෙනවා. අපි ඊට කලින් ඒක cancel වෙන්න කලින් ඒ period එක ඇතුළතදී මේ flight එක confirm කරන්න ඕනේ. අන්න ඒක තමයි යාළගේ theory එක. හැබැයි වාට ඒ යාළ දෙන time එකෙන් පස්සේ ඔය flight එක ආපහු confirm කරන්න බෑ. මොකද ඒ period එකෙන් පස්සේ මේ temporary booking එක cancel වෙලා යනවා. දැන් මම pay now කියන එක click කරපු නිසා දැන් මට පෙන්නනවා total amount එක කොච්චරක් pay කරන්න ඕනද කියලා 1399 euros අපි ගෙවන්න ඕනේ. ඊට පස්සේ මම click කරනවා continue to payment. මෙතන මට Avios login එකක් නැති නිසා මේගොල්ලෝ කියනවා මට earn කරගන්න පුළුවන් කියලා Avios points 6700 ගන්න. හැබැයි මම මේක proceed කරන්නේ guest කෙනෙක් විදිහට මේ වෙලාවෙදී. ඊට පස්සේ අපිට මේ payment එක කරන්න web page එකට proceed කරනවා අපිව redirect කරනවා. අන්න ඒ වෙලාවේදී මේගොල්ලෝ පෙන්නනවා මොනවාද තියෙන payment options කියලා. Alipay, PayPal, Google Pay, credit cards, debit cards, online bank transfers මෙන්න මේ විදිහට එක එක જાතියේ payment types තියෙනවා. මම select කරන්නේ international credit or debit card. ඊට පස්සේ මගේ credit card number එක, card expiry date එක, ඊට පස්සේ CVV එක, ඒ details ටික enter කරනවා. ඒ ටික enter කරලා ඉවර වෙලා name on card, ඊට පස්සේ මගේ email address එක, මේ details ටිකත් මම enter කරනවා. මේ details ටික enter කරලා ඉවර වෙලා billing details enter කරන්න ඕනේ මෙතන. billing details කියන්නේ මගේ address එක, billing address එක මොකක්ද කියලා යාලා අහනවා. billing address එකත් enter කරලා මම proceed කරනවා. ඒ proceed කරන වෙලාවේදී මගේ credit card එකේ හරි මම enter කරපු card එකේ OTP number එක enter කරන්න කියනවා. එහෙම නැත්නම් මම මේ payment එක කළේ Wise through. Wise එකේ නම් මේ payment එක confirm කරන්න කියනවා app එකෙන්. එතකොට මම mobile එකෙන් ඒ app open කරලා app එකේ notification එක approve කරන්න ඕනේ. අන්න ඒ වෙලාවේදී තමයි මගේ payment එක approve වෙන්නේ. මම app එක පැත්තෙන් approve කරාට පස්සේ payment එක process වෙලා මාව automatically redirect වෙනවා මගේ booking confirmation එක. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ booking confirmation එක. අපි කලින් enter කරපු email address එකට දැන් already මේ booking confirmation එක email වෙලා තමයි තියෙන්නේ. මෙතනින් අපිට ඕනේ නම් ආපහු email කරගන්න පුළුවන් අපේ e-ticket එක. දැන් අපි බලමු අපිට කොහොමද email එක ඇවිල්ලා තියෙන්නේ කියලා මේ booking confirmation එකට. මේ තියෙන්නේ අපිට ආපු email එක. ඒ email එකේ attachment එක තියෙනවා. ඒ attachment එක open කරාට පස්සේ මේක තමයි ඔයාලා print කරගෙන අරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට මේක තමයි open කරලා මේ PDF එක open කරලා phone එකෙන්ම present කරන්න පුළුවන්. ඒ කියන්නේ phone එකෙන්ම පෙන්වන්න පුළුවන් airport එකේදී. ඔන්න ඔය විදිහට තමයි Qatar Airways website එකෙන් අපිට flight එකක් book කරගන්න පුළුවන් වෙන්නේ. flight booking වලදී ඔයාලට එන ප්‍රශ්න මොනවාද කියලා ඔයාලට පුළුවන් අපේ මේ වීඩියෝ එකට comment කරන්න. එතකොට අපිට පුළුවන් ඔයාලට මේ ප්‍රශ්න වලට උදව් කරන්න, ප්‍රශ්න වලට උත්තර හොයලා දෙන්න. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම එහෙනම් thank you so much. අපි අදට ගිහිල්ලා එන්න අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you.